කොල්ලොත් ඒ වගේම හරි අපූර්වට ලස්සනට ඇඳගෙන ඉන්නවා. ඒ වගේම තමයි තව අපේ ගෑනු දරුවෝ මේ කාලේ තමයි ලස්සනට අඳින්නේ කරන්නේ. ඇහැ ගැටෙන්නේ මේ කාලේ. තාක්ෂණ පීඨයේ විද්‍යාසී තමත් තැනකදී
Charming Beach. මම විශේෂ මතක කරේ ගමට කිරි අපිට කැකිරි කිව්වා අද දවසේ සියලු දෙනාටම මම කිරි දෙන්න බලාපොරොත්තු තාමනේ පුදුම හදිස්සියක් කිරි කන්න පුදුම හදිස්සියක් තියෙන මෙයාලට අර කිරි එක තියකට බිමට දාන්න බෑ කිරි එක හරියටම කවන්න ඕන බලන්න සංවිධායක මණ්ඩලයේ කිරි බිම තිබුණොත් කිරි බිමට දාලා තිබුණොත් තරගෙන් අයින් කරන්න පුදුම කිරි කෑමක් අත්වලා මේක වෙන්න බලන්න මොකද කතා කරනවද ආමිනේ ඔය ආමිනේ දාපු නටුම දාව දාන මාත් මේ ගැලවෙන්න බරුයි
අසිත කොයිනවද? හරි අපි බලමු. එහෙමනම් ඉතින් ඔයාට ලස්සන ඉදිරිපත් කිරීමකට අවස්ථාවක් සිදුවක් තියෙනවද? නටනවද මොනවද?
කරනකොට ඔබට අද සාම්පල් දකින්න පුළුවන් හැකියාව. ரொம்ப thanks ආවට. හරි. රහසේ වැටෙන කඳුළු ඒ වැටෙන කඳුළු මං නිසාද මගේ සුදු ලන්දු ඒ නුඹේ කඳුළු මට දීපන් ආදර ලන්දු බිමගට කදය කෙට රමා 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 රමගට විල කෙට බිමගට කදය කෙට මුරුග 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 කෙට මයිල කෙට ඊස 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 මලය කෙට උංග කිට අම්බ කිට අම්බ කිට හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරය හොඳ අත්පොළ සන්නාදයක් ඔබ දෙන දිලිප් අයියට. හරි සිඳිමි තොල් මත කඳුළු බිඳුරඳයි ඔබ ආදරේ පියා දුන්නෙත් ඒ වගේ තමයි මේරයයි සඳයි හරියට ඒ ඔබයි මමයි ජීනයක් වගේ මගේ හිත පාරවයි මතකෙම පීරා කැලුවා නුඹ එහි නැසිතුවම් වෙලා මොහොතක් නැවතී බැඳුනා හදපත් කිමිදී මෙමා කඳුලෙලි නොදොඩා ගැලුවා නුඹ හද මාමෙත් නෑ මෙදා දිගේ අය එනවා ප්‍රාර්ථනාවේ අය එනවා ප්‍රාර්ථනාවේ මල් පුකුරු අරන් සීතල පිනිවැස්සේ දැන් මොකද පොස් වෙලා ඇත්තටම අර තිබිච්ච එක දාලා හැරමිට අතේ කොහෙද මේ යන්නේ ආච්චි අම්මා
මං ඔයාට ටිකක් කැමතියි. ඇයි ටිකක් ඔබට සිය ඔයා මගේ ටයිප් එකේ නෙමෙයි. ඇයි මන් ටයිප් එක මහරි ඉච්ච ටැම්පත් අග ටැම්පත් කෙනෙක් ඔව් කියලා ගන්න මං දන්නවා ඔයා ගැන. වැරදි දේවල් කියන්නේ તો හොඳ දේවල් විතරක් ඔබ වැරදි පුංචි කෙල්ලෝ රවට්ටන. මොනවද කියන්නේ දුවන්නේ මට ඕනේ පොඩි කොල්ලෙක්. ඇත්තටම දැන් ආච්චිලගේ පොඩි කොල්ලන් නැහැ. ඇත්තට පොඩි කොල්ලන්ට chance එකක් මනෝට පස්සේ දෙපාර්ටි එක ලියා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයා ටිකක් හොඳයි ඉතින්. අනේ මම ඔයාලට ආයෙ නැහැ. අප්පල ඔය කවුද මේ සූපිලි කොළඹද? හා ඔයලෝ ආස නැද්ද ශ්‍රී නම්බර් වාහනයක් පදින්න? මේවා පදන උනාට එන්ජින් හොඳයි ආ. ඔයලෝ මට තුනංගු වෙනවා හොඳේ. අද ආඩච්චි ගෙදර එනවා කිව්වා. හරිද? ඕන්නත් මෙවට හරි ආසයි. මෙව්වා වයසට ගිය නිකන් නෙවෙයි. අපිත් එක නැගලා හිටපු අපේ ටෙක්නොමීඩියා කලා සංගමය ඒ වගේම අපිත් එක්ක අත්කල් බැඳගත්තු හින්දු සංගමය ඇතුළු සියලුම පීඨේ සංගම් වලට මගේ ආදරේ ස්තුතිය පුද කරනවා සුබදාසක සංගමය වෙනුවෙන් සහ සියලුම සහෝදර සහෝදරයන් වෙනුවෙන්